හයි ඉතින් මේ වෙනකොටත් ඔයාලා දන්නවා මම ලයිෆ් චේන්ජින් චැලෙන්ජ් එකක් ස්ටාර්ට් කරලා තියෙනවා for 15 days වලට. මොකද මට මගේ ලයිෆ් එකට හොඳ හැබිට්ස් ටිකක් එකතු කරගන්න ඕන වෙලා තියෙනවා. ඉතින් මං හිතුවා මේක තමයි හොඳම වෙලාව මට කරගන්න බැරි වෙලා තිබුණු එකතු කරගන්න බැරි වෙලා තිබුණු හැබිට්ස් මගේ ලයිෆ් එකට එකතු කරගන්න කියලා. ඉතින් ඒකේ ෆස්ට් ස්ටෙප් එක විදිහට ඊයේ දවසේ ඉඳන් මම දිගටම ප්‍රැක්ටිස් කරනවා ටිකක් උදෙන් නැගිටින්න. ඉතින් අද ඒකේ දෙවෙනි දවසේ ඉඳන් මම ප්‍රැක්ටිස් කරන්නේ දවසකට පිටු 10ක් ලයිෆ් චැලෙන්ජින් බුක් එකක් අරගෙන ඒකෙන් කියවන්න. ඉතින් දෙවෙනි දවසේ චැලෙන්ජ් එක ස්ටාර්ට් කරන්න මම තෝරගත්තු පොත තමයි රොමානා බන්නහැකගේ 5 minutes in the morning පොත. මේ පොත අරගෙන මම ටික දවසක් වෙනවා ඒත් මට තාම කියව ගන්න බැරි වුණා. ඉතින් අපි අද දවසේ මේකෙන් පිටු 10ක් කියවලා ඉවර කරනවා. බලමු මේ චැලෙන්ජ් එක ඉස්සරහට යනකොට මම කොහොමද මේක කරන්නේ සහ මොනවද මම අලුතෙන් කියවන්න එකතු කරගන්න පොත් මේ වගේ දේවල්. ඉතින් ඔයාලත් මොනවාරි මගෙත් එක්ක එකතු වෙලා මේ චැලෙන්ජ් එක කරගෙන යනවා නම් අද දවසේ ඔයගොල්ලෝගේ ලයිෆ් එකට අලුතෙන් ඇඩ් කරගත්තු හැබිට්ස් තියෙනවා නම් මෙතනදී කමෙන්ට් එකක් දාන්න කියලා මම කියනවා. හරි අපි බලමු කොහොමද මේක ඉස්සරහට කරගෙන යන්නේ කියලා.